ආයිබෝවන් අදත් ඔයාලා මේ ස්ටේජ් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට විශේෂිත AI වලින් නිර්මාණය වෙච්ච assistant-ලා කීප දෙනෙක් තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් අපි වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මගේ YouTube channel එක යටින් තියෙන subscribe button එක click කරලා එයානේ තියෙන bell icon එක click කරලා අපිට subscribe පාරක් දෙන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා අපේ WhatsApp channel එක සහ Facebook page එකද follow කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා ඔයාලා මේ වීඩියෝ එක Facebook ඔස්සේ නරඹනවා නම් මොකද කිව්වම මම Facebook එකට තමයි මුලින්ම දාන්නේ ඒ ඔස්සේ නරඹනවා නම් ඔයාලා අනිවාර්යෙන් මේකට like එකක් හරි comment එකක් හරි දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ ChatGPT කියන්නේ මොකක්ද? ඉතින් මම ඔයාලට සරලව හැඳින්වීමක් කරොත් ඉතින් ChatGPT කියන්නේ OpenAI විසින් නිකුත් කරපු Google Assistant වගේම තව AI තාක්ෂණයේ භාවිතයෙන් නිර්මාණය වුණු Python code සහිත assistant කෙනෙක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ මුලින්ම ආපු assistant අතර ඉන්නේ Google Assistant. ඊට පස්සේ තමයි ඔය AI නිකුත් කරාට පස්සේ තමයි ChatGPT, DeepSeek, ඒ වගේම Gemini, ඊට පස්සේ Perplexity ඒ වගේ වාවේ AI නිකුත් කරාට පස්සේ. ඉතින් ඇත්තටම AI කිව්වොත් අලුතෙන් jobs එන, තව සාමාන්‍ය jobs නැති වෙන ඒ වගේ කාලයක් තමයි. ඉතින් මේ තාක්ෂණෙත් එක්ක යන අලුත් සමාජය කිව්වොත් AI පැත්තට බර වෙන්න පුළුවන්. අතර මේ ගැන දැනුමක් නැත්නම් ඔයාගේ ජොබ් එකක් නැති වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ ChatGPT තමයි මට දැනට සීරියස් වෙච්ච AI assistant. ඉතින් අපි බලමු මෙයාව ෆෝන් එකට ගන්න කොහොමද කියලා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකේ දිගටම රැඳිලා ඉන්න. මුලින්ම ඔයාලා මේ ChatGPT කියන assistant ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න හරි වෙබ් එකට ගිහිල්ලා හරි බලා ගන්න පුළුවන්. ඔයාට මේක Play Store එකෙන් හරි Apple එකේ App Store එකෙන් හරි Samsung වල Galaxy Store වලින් හරි ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ලැප්ටොප් එක නම් Windows එකේ ඔයාට Microsoft Store වලින් දාගන්න පුළුවන්. නැත්නම් ඔයාට පහසුම ක්‍රමයක් තමයි වෙබ් එකට යන එක. ඒ වුණාට මම වෙබ් එකට යන එක ටිකක් අමුතු වෙන නිසා මම මේක app එකෙන් පෙන්නන්නම්කෝ ඔයාට. මං ගා app එක තියෙනවා. අපි මුලින්ම කරන්න ඕන මෙන්න මේ විදිහේ Play Store එකට ඉස්සෙල්ලා යන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙතන සර්ච් කරන්න ඕන ChatGPT කියලා. මොන විදිහට සර්ච් ඔයාට මෙන්න මෙතන එනවා ChatGPT කියලා. ඔයාට පුළුවන් මෙන්න මේක තමයි අලුත් එක කෝඩ් කරන එක. ඊට පස්සේ ඔයාට පුළුවන් නැත්තම් මම කරන්න මෙන්න මේක. මම දැනට මේක ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා OpenAI කියලා. ඒ කියන්නේ ඒක ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ කිව්වේ ඉන්ස්ටෝල් කරන්නේ OpenAI වල. දැන් මම ඔයාලා මේක ඉන්ස්ටෝල් කරගෙන මෙන්න මේ විදිහට ඕපන් කරන්න. හරි. ඔන්න දැන් මෙතන ඔයාට කැමති දෙයක් ගහන්න පුළුවන් සිංහලෙන් ඉංග්‍රීසියෙන් ඕන විදිහට ගහනවා. මම මේ විදිහට ගහන්නම්කෝ. ඔන්න මම මේ විදිහට ගහනවා. දැන් තියෙනවා මෙන්න මේ විදිහට කියනවා. ඊට පස්සේ මෙන්න ඔයාට පුළුවන් මෙන්න මෙයාගේ විශේෂත්වය තමයි මේ විදිහට ෆොටෝස් දාන්න පුළුවන්. ඒව එඩිට් කරලා දෙන්න පුළුවන් යාට. හැබැයි ටික වෙලාවක් යනවා ඒකට. ඊට පස්සේ දැන් අපි යාගෙන් අහමු wallpaper එකක් දාන්න කියලා. මේ විදිහට දැම්ම කියමුකෝ. දැන් එයා ඒ වාගේ ෆොටෝ එකක්. හරි. දැන් මම මට ඕන එක දානවා. nature. මේ විදිහට තියෙනවා. මම දානවා මෙතනට මම යූසින් කරන්නේ මේක ෆෝන් එකෙන්. ඔන්න එයා එවනවා මෙන්න මේ විදිහට තමයි ෆොටෝ එකක් එන්නේ. මෙතන තියෙනවා processing image කියලා. ඔයාට මේකට විනාඩි 10ක් විතර ඉවසන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි මම ඔයාට මේකේ ChatGPT හා කියන්න හදන්නේ. ඉතින් අපි වීඩියෝ එක අවසන් කරමු.
ඉතින් ඔයාලට මෙතන ඒ වගේම මම තව දෙයක් කියන්න කැමතියි. ඔයාලා දන්නවා නම් මේ ජිමිනි කියලා කෙනෙක් ඉන්නවා. අන්න ඒ ඇසිස්ටන්ට් ගැනත් අපි පොඩ්ඩක් කියලා බලමු. මෙතන ජිමිනි කියලා ගහලා බලන්නකෝ. Google. ඔන්න ගැහුවාම ඔයාලට ඉස්සෙල්ලාම එන Google Gemini කියලා. එයාත් ඒ වගේම තමයි මෙයා Google එකෙන් නිර්මාණය කරපු කෙනෙක්. එයාට පුළුවන් මේ විදිහට මෙන්න මේ විදිහට අපි දාලා බලමුකෝ. එයාත් ඒ විදිහම තමයි. ඔයාලා මේවට ලොග් වුණොත් තමයි ඔයාලට ඒකට ෆොටෝ එකක් දාන්න පුළුවන් වෙන්නේ. ඔයාලා ලොග් වුණොත් විතරයි. හරි එයාලා අපිට පාවිච්චි කරන්න පුළුවන් උදව් ගන්න විතරයි. මේ විදිහට එයාගේ එක එක මට්ටම් තියෙනවා. මේවට පුළුවන් අප්ඩේට් කරන්න. 2.5 ෆ්ලෑෂ් බලමු. බලමු දැන් අලුතෙන්ම ඇවිල්ලා තියෙන්නේ version. ඔන්න ඔය විදිහට මෙයාගෙන් ඕන උදව්වක් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා අද ඔයාලා මේකෙන් ඉගෙනගත්ත දේවල් ඇති කියලා. ඉතින් අපි දැන් මේ වීඩියෝ එක අවසන් කරමු. ඔයාලා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවා කිව්වා නම් ඔයාට මේව ගැන ලොකු අවබෝධයක් එන්නේ නැති කියලා මං හිතනවා. ඉතින් ඔයාලා මේ ස්ටේජ් සමග තවදුරටත් රැඳී ඉන්නවා නම් ඔයාට මේ අමතරව මම දැනට AI ගැන තමයි ඔයාට මතකද මම කලින් AI ගැන හඳුන්වන තැනක් කියලා දුන්නා. අන්න ඒ වගේ තමයි දැන් මේකෙන් කියලා දුන්නේ AI හි දෙවනි පාඩම. කිව්වේ ඇසිස්ටන්ට්ලා ගැන. අන්න ඒවා තමයි ඊළඟට මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා පික්සර්ස් ඒවා ආදී වීඩියෝ නිර්මාණය කිරීම ගැන. ඉතින් අද ඔයාලා මේ වීඩියෝ එකෙන් ගොඩක් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් තාමත් මේ වීඩියෝ එක ලයික් කරලා හරි කමෙන්ට් කරලා හරි නැත්නම් දැම්ම ලයික් එකක් හරි කමෙන්ට් එකක් හරි දාගෙන යන්න. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි තවත් දවසකින් හම්බෙමු. සුබ දවසක්.